Hello, welcome my YouTube channel. සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේක තමයි මගේ පළවෙනි vlog එක වෙන්නේ. ඉස්සරහට වීඩියෝස් ටිකක් දාන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් අපි වීඩියෝ එක ඇතුළතදීම කතා කරමු. මේක තමයි ඉතින් කවුරුත් දන්න ලංකාවේ තියෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ. මට කියන්න අමතක වුණා මේ වීඩියෝ කරලා තියෙන්නේ ගිය අවුරුද්ද. ඒ කියන්නේ 2025 ජූනි මාසේ පර්සනලි හේතු ටිකක් තියෙන නිසා මේ වීඩියෝ එක දාන්න පොඩ්ඩක් පරක් වුණා. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් පරක් වුණා. ඒක නිසා මේ දැන් කියන කරුණු කාරණා ඔයාලා වීඩියෝ එක බලද්දී වෙනස් වෙලා තියෙන්න පුළුවන්. හරි, එහෙනම් අපි ආයි වීඩියෝ එකට යමු. ගුවන්තොටුපොළට ඇතුල් වෙද්දිම ඉන්නවා මේ ඩිපාර්චර් එක ළඟ ඔෆිසර් කෙනෙක්. එයා ඔයාලගේ බලනවා පාස්පෝර්ට් එකයි එයා ටිකට් එකයි ඊට පස්සේ ඔය ගෙදරින් කවුරු හරි යනවා නම් ඒ කට්ටියන්ගේ ඇතුල් වෙන්න ගන්න ඕනේ විසිට පාස් එකක්. ඒකයි ඒ ටික එයා චෙක් කරලා ඉස්සරහට යවනවා. එතනින් ඉස්සරහට යද්දී අපිට හම්බෙන්නේ බැංකු ටික තමයි. ලංකාවේ තියෙන ඕනම බැංකු වර්ගයක් තියෙනවා එතන. එතනින් රුපීස් මාරු කරගන්නවා ඔයාලා යන කන්ට්‍රි එකට. මම ගියේ ඉතින් ඩුබායි. එතකොට අපි ඩිරම් වල තමයි මේ එක්ස්චේන්ජ් කරගන්න ඕනේ. එතන එක්ස්චේන්ජ් කරගෙන ඉස්සරහට යන්න තියෙනවා. එහෙනම් ඉස්සරහට ගිහිල්ලා කතා කරමු. මෙතන තියෙන්නේ 6 කාමරේ. 6 කාමරේ කියන්නේ ඒ දවස්වල ඔය ඩුබායි වලට යන කට්ටිය පොඩ්ඩක් චෙක් කරනවා. එතකොට එතනින් චෙක් කරලා බලලා තමයි යවන්නේ. මොකටද යවන්නේ? අර ආයි ගිහිල්ලා එනවද එහෙම මේ බලලා තමයි යවන්නේ. එතනින් චෙක් කරාට පස්සේ ඔයාලට ඉස්සරහට යන්න දෙනවා. රෙකෝඩ් කරන්න දෙන්නේ නැහැ ඒ ටික. මේ නම් ඉන්නේ ඉතින් මම තමයි. ඔය තියෙන්නේ මම දැන් ඉන්නේ ඩියුටි ෆ්‍රී එක ඇතුලේ. ඒ කියන්නේ ඩියුටි ෆ්‍රී එකට එන්න කලින් පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ ටික අර රෙකෝඩ් කරන්න දෙන්නේ නැති නිසා මේ පෙන්වන්න විදියක් නැහැ. තමන් යන ෆ්ලයිට් එකට අදාළ කවුන්ටර් තියෙනවා. එතනට ගිහිල්ලා ඔයාලගේ මේන් ලැගේජ් එක දෙන්න ඕනේ. ඊට පස්සේ එයාලා ඔයාලට දෙනවා බෝඩින් පාස් එක. ඊට පස්සේ ඒකත් අරන් යන්න ඕනේ උඩට ගිහිල්ලා උඩ තමයි මේ ඉමිග්‍රේෂන් වෙන්න තියෙන්නේ. ඉමිග්‍රේෂන් එකෙන් පස්සේ ඉතින් අපිට හම්බෙන්නේ අපි කවුරුත් ආස කරන ඩියුටි ෆ්‍රී එකට තමයි. මේ දැන් ඔයාලට වෙන ඩියුටි ෆ්‍රී එක ඇතුලේ මට නම් විසිට් කරන්න බැරි වුණා ෂොප් වලට. ඔයාලා හැම ෂොප් වලට විසිට් කරනවා නම් අනිවාර්යෙන් බෝඩින් පාස් එක ගහලා තියෙන ගේට් නම්බර් එකට අදාළ කාමරේ ළඟට ගිහිල්ලා තන හොයාගෙන ඉවර වෙලා විසිට් කරන්න. නැත්නම් ෆ්ලයිට් එක මිස් වෙන්න පුළුවන්. අපි එන ඉස්සරහට ගිහිල්ලා කතා කරමු. මම වීඩියෝ පොඩ්ඩක් දිග වෙන නිසා ස්පීඩ් කරනවා. මේ දැන් ඔයාලට වෙන්නේ ඒක ඇතුලේ වැඩ කරන සමහරක් කට්ටිය යන්නේ ඔයගේ පොඩි වෙහිකල් වලින්. ඔයාලට බය වෙන්න දෙයක් නැහැ බෝඩින් කාමරේ හොයාගන්න බැරි වෙයි කියලා. මොකද මේ උඩ ඩිස්ප්ලේ කරලා තියෙනවා බෝඩ් වල බෝඩින් කාමරේට අදාළ අංක. මේ පේන්න තියෙන නම් ෆ්ලයිට් එකට යන විදිය. මට බෝඩින් කාමරේ දින වීඩියෝ කරන්න පොඩ්ඩක් බැරි වුණා. අපේ ටිකට් එක අවසන් වතාවට ෆ්ලයිට් එක නැගිටි චෙක් කරනවා. එතන ඉන්න ඔෆිසර් ඊට පස්සේ ඉතින් අපිට ෆ්ලයිට් එකට ගිහිල්ලා
සීට් එකේ ඉඳ ගන්න තමයි තියෙන්නේ. මට ඉතින් තිබ්බේ ෆ්ලයිට් එකේ අවසානම සීට් එකෙත් කොනෙම සීට් එක. අතන ඉස්සරහා නම් බලන් ඉන්නවා මාව පිළිගන්න අක්ක කෙනෙක්. ඔය තියෙන ඉතින් මගේ සීට් එක. මේ ඉතින් ෆ්ලයිට් එකේ ඉඳන් එළිය පේන විදිය. ෆ්ලයිට් එක නම් දැන් ටේක් අවුට් කරන්න හදන්නේ. ටේක් අවුට් කරන ගමන් ෆ්ලයිට් එක හසරනක් ගති දැනෙන හැඟීම නම් වචනින් කියන්න අමාරුයි. පවුලේ අය ආදරය කරන කට්ටිය ටික දවසකට හරි ඈත් වෙනවා කියලා දැනෙද්දි මාරම දුකක් දැනෙන්නේ. ඕකේ අපි ඉමෝෂනල් වුණා දැන් ඇති. මේ අපි දැන් බලමු ෆ්ලයිට් එකේදී කොහොමද අහස පේන්නේ කියලා. ඒ අත්දැකීම මාරම ලස්සනයි. වලාකුළු අතරින් එහෙම යද්දි මේ තියෙන ඉමර්ජන්සි වෙලාවක අර පාවිච්චි කරට ගන්න විදිය මේවා ගයිඩ් ලයින් ටික. මේ බුක් එක නම් ඉතින් වටින්නේ කොයි වෙලාවෙත් බඩගිනි හැදෙන කෙනෙක්ට තමයි. ටිකට් එක දාද්දි තියෙන කෑම එකට අමතරව ගන්නව නම් ඉතින් ගෙවීමක් කරලා ගන්න පුළුවන්. දැන් නම් ඉතින් කෑම වෙලාවත් ඇවිල්ලා. ඔය ඉතින් මගේ කෑම එක තමයි දුන්නේ. හම්බුණ කෑම එකත් කාලා පොඩි ඇලට් එක්කුත් දැම්මා. මේ පේන්නේ ඔයාලට කාන්තාර තමයි. දැන් නම් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න ළඟයි. මේ ටිකත් මම පොඩ්ඩයි ස්පීඩ් කරනවා. පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් තියෙනවා.
දැන් නම් ෆ්ලයිට් එක සාජා එයාපෝට්ටේ ලෑන්ඩ් කරලා තියෙන්නේ. අපිට ෆ්ලයිට් එකේ ඉඳන් එයාපෝට් එක ඇතුළට යන්න බස් දාලා තියෙනවා. ඒකට නැගලා එයාපෝට් එක ඇතුළට යන්න තමයි දැන් තියෙන්නේ. මම දැන් ඉන්නේ බස් එකෙන් බැලලා එයාපෝට් එක ඇතුළට යන ගමන්. එතන නම් පොඩ්ඩක් අතරමං වුණා වගේ සීන් එකක් වුණා. හැබැයි මේ එතන ගාඩ්ලා ඉන්නවා. ගාඩ්ලා කතා කරනවා. ඉමිග්‍රේෂන් එක තමයි කතා කරන්නේ. ඉමිග්‍රේෂන් එක ඒ කියන්නේ සාජවලට කලින් ඇවිල්ලා තියෙනවන සාජ හරි ඩුබායි හරි එතකොට ඔයාලගේ ඇස්සෙන් පරීක්ෂා කරලා ස්කෑන් කරලා තියෙන්නේ. එහෙම කරලා තියෙනවනම් පාස්පෝර්ට් එක තියලා මැනුවලි පෝලිං ඉන්නතුව මේ ඔටෝ මැෂින් එකෙන් තියලා ඉමිග්‍රේෂන් වෙලා යන්න පුළුවන්. හැබැයි මම පළවෙනි පාර නිසා මට පෝලිමේ ඉඳලා ඉමිග්‍රේෂන් එක කරගෙන යන්න ඕනේ. එතන ප්‍රොසෙස් ඔක්කොම ඉවරනට පස්සේ එතනින් පල්ලෙහාට ඇවිල්ලා ලැගේජ් තියෙන තැනට යන්න ඕනේ. ඒකෙත් ෆ්ලයිට් ගොඩක් තියෙනවා. තමන්ගේ අදාළ ෆ්ලයිට් එකේ ලැගේජස් වෙන තැනට තමයි යන්න ඕනේ. එතනත් බෝඩ් ගහලා තියෙනවා මේ ෆ්ලයිට් එකේ මේ ටික එන්නේ මෙහෙම කියලා බෝඩ් ගහලා තියෙනවා. මේ තියෙන මගේ ලැගේජ් එක ඕකත් අරන් දැම්මම යනවා. ට්‍රොලියක් ගන්න මේක දාගෙන යන්න. මේ විදිහට ට්‍රොලිය අරගෙන එළියට යන්න තමයි තියෙන්නේ. වීඩියෝ එක නම් ඉවර වෙන්න ළඟයි. මේ වීඩියෝ එක ලස්සනයි නම් හොඳයි නම් channel එක subscribe කරලා bell notification එකත් all දාලා තියාගන්න. මන් දාන ඊළඟ වීඩියෝ ඔයා ගාවටම ගෙන්නගන්න. එහෙනම් ආයි ලස්සන vlog එකකින් හම්බෙනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. මම රෂ් බණ්ඩාර ගිහිල්ලා එන්න. මුත්සරණයි දෙවිපීඨයි ජේසුපීඨයි අල්ලා දෙවිපීඨයි